දෙයක් කරන්න මොටිවේෂන් එකක් ගන්න ලේසි නෑනේ. ඔයාට ඕන දේවල් ඔයාට නොදී ඉද්දි ඔයාට ඒ මොටිවේෂන් එක ලැබෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මට ගන්න ඕන මොකක් හරි දෙයක් හරි මම කරන්න ආස දෙයක් හරි මම මොකක් හරි ටාස්ක් එකක් ඉවර කරාට පස්සේ තමයි මම ඒ දේ කරන්නේ නැත්තම් ගන්න කියලා මම මටම කියාගත්තා. කියාගන්නවා විතරක් නෙමෙයි ඒක මම ලියලත් තියාගන්නවා. කෙනෙක්ට හිතන්න පුළුවන් වැඩක් කරගන්න මෙච්චර දේවල් කරන්න ඕනද කියලා. ඒත් ප්‍රොක්‍රැස්ටිනේටර් කෙනෙක්ට තමයි ඒක තේරෙන්නේ හැම හිතුවා කරා කියලා දෙයක් ලේසියෙන් කරගන්න බෑ කියලා. ඒ වැඩේ ලේසිද අමාරුද ලොකුද පොඩිද කියන එක ඒකට අදාළ නැහැ. මට මේ අවුරුද්ද මැදදී අලුත් ජර්නල් එකක් ගන්න ඕන වුණා. ඒත් මම ගාඩ්නින් වැඩ ඉවර කරනකම් ඒක ගන්නෙ නැහැ කියලා හිතපු නිසා මට ඒක ගන්න පුළුවන් වුණේ ගාඩ්නින් වැඩ ඉවර කරලා. ගාඩ්නින් වැඩේ කල් යන නිසා මට අනිවාර්යයෙන් ජර්නල් එක ඕන නිසා මම ගාඩ්නින් වැඩ ඉවර කරලා ජර්නල් එක ගන්නවා කිව්වම මට රිවාඩ් එකක් විදිහට ඒ ජර්නල් එක ලැබෙනවා. ඒකෙම තමයි යෝගා වර්කවුට්ස් වගේ දේවල් ගෙදරදී කරන්න පටන් ගත්තම අනේ මැට් එකක් තිබ්බම හොඳයි නේද කියලා හිතුණා. ඒත් මම මාසයක් දෙකක් කන්ටිනියස්ලි ට්‍රේන් වෙනකන් මට යෝගා මැට් එකක් ගත්තේ නැහැ. එහෙම තමයි මම රිවාඩ් සිස්ටම් එකක් හදාගත්තේ. ප්‍රොක්‍රැස්ටිනේෂන් එක නැති කරගන්න මේක ගොඩක් හෙල්ප්ෆුල් වුණා. නැත්නම් බ්‍රේන් එකට මැසේජ් එකක් යනවා මේ වැඩේ කරොත් තමයි මට රිවාඩ් එකක් විදිහට මට ඕන දේ ලැබෙන්නේ. එහෙම නැත්නම් ලැබෙන්නේ නැහැ කියලා. ස්මෝල් ටාස්ක් එකක් නම් ස්මෝල් රිවාඩ් එකක්, බිග් හැබිට් එකක් නම් බිග් රිවාඩ් එකක් කියලා මේ ඩිලේඩ් ග්‍රැටිෆිකේෂන් එකට හුරු වුණාම ප්‍රොක්‍රැස්ටිනේට් කරන එක පොඩ අඩු වෙනවා. රිවාඩ් එකක් කිව්වට ලොකු එක්ස්පෙන්සිව් දේවල්ම නෙවෙයි. කොෆි එකක්, රෙස්ට් එකක්, ඒ වගේම තමන් කරන්න ආස දෙයක් මොන හරි පොඩි දෙයක් වුණත් ඔයාට කරන්න ඕන ටාස්ක් එකෙන් පස්සේ තමයි ඔයා ඒක රිවාඩ් එකක් විදිහට ඔයාට දෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. විදියට ඔයාට අසයින්මන්ට් එකක් තියාගෙන ඔයා මූවි එකක් හරි සීරීස් එකක් හරි බලන් ඉන්නවා කියලා කියමුකෝ. එතකොට ඒකෙන් වෙන්නේ අර අසයින්මන්ට් එක ප්‍රොක්‍රැස්ටිනේට් වෙන එක. දැන් ඔයා ඩිසයිඩ් කරොත් මම ඒ අසයින්මන්ට් එක කරාට පස්සේ තමයි ඒ මූවි එක හරි සීරීස් එක හරි බලන්න කියලා. එතකොට ඔයාට ඒ අසයින්මන්ට් එක කරන්න රීසන් එකක් ලැබෙනවා. මේක එකපාරට පුරුදු කරගන්න අමාරුයි. ඒ වුණාට දිගටම උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ.